සාදරයෙන් පිළිගන්නවා FX Navigator YouTube channel එකට ඔයාලා හැමෝම අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ කොහොමද හරියටම XM එකට ඩිපොසිට් එකක් සහ withdrawal එකක් කරගන්නේ කියලා ඔයාලට කියලා දෙන්න. ඉතින් XM එකට withdrawal සහ ඩිපොසිට් කරන්න තියෙන පහසුම සහ සුරක්ෂිතම ක්‍රමය තමයි iTrust LD කියලා කියන්නේ. ඉතින් iTrust LD කියලා කියන්නේ XM එකෙන්ම ඔයාලට ඩිපොසිට් withdraw කරන්න XM එකෙන්ම පත් කරලා තියෙන local deposit එක. ඉතින් අපි මේක account එකක් හදාගන්නේ කොහොමද, ඩිපොසිට් එකක් කරගන්නේ කොහොමද, withdrawal එකක් කරගන්නේ කොහොමද? ඒ හැම දෙයක්ම මේ වීඩියෝ එකෙන් අපි ඔයාලට කියලා දෙනවා. ඉතින් මේ වීඩියෝ එක ඉවර වෙනකම්ම ඔයාලා බලන්න. හරි, මුලින්ම ඔයාලා මේ වීඩියෝ එක පහළ description box එක open කරගන්න. open කරගත්තට පස්සේ ඔයාලට බලාගන්න පුළුවන් උඩින්ම තියෙනවා iTrust LD registration link කියලා link එකක්. අන්නේ link එකට touch කරගන්න. ඒ link එකට touch කරගත්තට පස්සේ ඔයාලා මෙන්න මේ වගේ interface එකට තමයි අරගෙන එන්නේ. මේ විදිහට පහළට ආවට පස්සේ ඔයාලට බලාගන්න පුළුවන් ඔයාලට තියෙන form එක fill කරන්න. මෙතනදී ඔයාලට තියෙන first name සහ last name එක මුලින්ම සඳහන් කරන්න. එතනදී ඔයාලගේ නම කොටස් දෙකකට කඩලා පළවෙනි කොටස first name කියන තැනට, දෙවෙනි කොටස last name කියන තැනට ලබා දෙන්න. ඊට පස්සේ මෙතන email එකට ඔයාලගේ වැඩ කරන අනිවාර්යෙන් වැඩ කරන email address එකක් ලබා දෙන්න. ඊට පස්සේ මෙතනදී ඊට පස්සේ ඉල්ලනවා mobile phone number එක. එතකොට phone number එකට ඔයාලා මෙතනදී ඔයාලගේ වැඩ කරන phone number එක අනිවාර්යෙන් ලබා දෙන්න. ඊට පස්සේ ඔයාලගේ birthday එක හරියටම ලබා දෙන්න. ඊට පස්සේ language එක ඔයාලා English කියලා select කරන්න, කැමතිලා සිංහල කියලා select කරන්නත් පුළුවන් මෙතනින්. ඊට පස්සේ address එක හරියටම ඔයාලා ලබා දෙන්න ඔයාලගේ identity card එකේ තියෙන විදියට. ඊට පස්සේ street එක, ඒ කියන්නේ විදිය අනිවාර්යෙන් ඒක ඇතුළත් කරන්න. එතකොට city එක town එක ඉල්ලනවා. එතකොට එතනදී ඔයාලගේ town එක සඳහන් කරන්න. zip code එක ඉල්ලනවා. ඒකට ඔයාලා Google එකට ගිහිල්ලා search කරන්න ඔයාලගේ නගරේ, උදාහරණයක් විදිහට නගරේ පොළොන්නරුව නම් ඔයාලගේ Google search bar එකේ search කරන්න පොළොන්නරුව zip code කියලා හරි පොළොන්නරුව postal code කියලා හරි type කරලා search කරන්න. එතකොට ඒන code එක මෙතනට ලබා දෙන්න. ඊට පස්සේ country එක select කරන්න තියෙනවා. මෙතනදී country එක ශ්‍රී ලංකාව කියලා select කරන්න. ඊට පස්සේ password එකක් ලබා දෙන්න තියෙනවා. මෙතනදී ඔයාලා strong password එකක් ලබා දෙන්න. password එක ලබා දුන්නාට පස්සේ ඊට පස්සේ ඉල්ලනවා confirm password කියලා. ඒ කියන්නේ අර උඩ දීපු password එක ඒ විදිහටම යටටත් දෙන්න ඕන. ඒ දුන්නාට පස්සේ මෙතන තියෙනවා ටික් එකක් දාන්න තියෙන human verification එකක්. අන්නතර මෙන්න මේ විදිහට ටික් එක දාන්න තියෙන්නේ. ටික් එක දැම්මට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට කරකිලා success කියලා වැටෙනවා හරි ලකුණුකුත් එක්ක. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන I accept කියලා ටික් එකක් දාන්න තැනක් තියෙනවා. අන්න එතන ටික් එක දාන්න. ටික් එක දාලා මෙතන කොළ පාටින් sign up කියන එකට touch කරගන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට account verification කියලා තමයි බලා ගන්න පුළුවන් එන්නේ. මෙතනින් ඔයාලා මේ විදිහට මෙන්න මෙහෙම පල්ලෙහාට යන්න පහළට ගියාට පස්සේ බලා ගන්න පුළුවන් ඔයාලා email එක තියෙනවා. මෙතනදී මගේ email එක hide කරලා තියෙන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන පහළ තියෙනවා email එකට පහළින් තියෙනවා send කියලා කොළ පාටින් icon එකක්. අන්නේ send කියන එකට touch කරගන්න. ඒක touch කරාට පස්සේ ඔයාලගේ email එකට mail එකක් එනවා verification code එකක්. අන්නේ code එක මෙතන type කරන්න ඕන. අපි දැන් යමු අපේ email එකට ගිහිල්ලා මේක check කරගමු. හරි, ඔයාලගේ email එකට මෙන්න මේ වගේ message එකක් ඇවිල්ලා ඇති iTrust LD. ඒකේ මෙන්න මේ විදිහට මගේ කොළ පාටින් code එකක් තියෙනවා. ඔයාලගෙත් ඇවිල්ලා ඇති. අන්නේ code එක copy කරගන්න මෙන්න මේ විදිහට. ඒ code එක copy කරගෙන යන්න ආපහු අපි account එක හදමුද? මෙන්න මේ විදිහට ගියාට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙනවා අපේ code එක enter කරන තැනක්. එතනට code එක enter කරලා මෙන්න මේ විදිහට confirm කියන එක ලබා දෙන්න. ඊට පස්සේ තියෙනවා ඔයාලා ලබා දුන්නු phone number එක verify කරගන්න. එතකොට ඔයාලා මෙතනදී ලබා දුන්නු phone number එකට වෙන්න මෙතන send කියන එක ලබා දුන්නාට පස්සේ code එකක් එනවා. ඒ code එකත් අර email verify කරා වගේම verify කරන්න තමයි තියෙන්නේ. හරි, ඔයාලා අර විදියට email එකට ආපු code එකයි phone number එකට ආපු code එකයි දීලා email එකයි phone number එකයි දෙකම verify කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට තමයි ඔයාලා බලා ගන්න පුළුවන් ඉන්නේ. දැන් ඔයාලට තියෙන්නේ ඔයාලගේ identity document දීලා ඒ verification එක කරගන්න. ඉතින් එතනදී ඔයාලට කරන්න තියෙන්නේ මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් confirm your identity කියලා තියෙනවා. එතන ඔයාලගේ document type එක select කරලා දෙන මෙතනින් ඔයාලා කැමති එකක් ගන්න පුළුවන්. driving license එක ගන්න පුළුවන්, passport එක ගන්න පුළුවන්, ID card එක ගන්න පුළුවන්. එතකොට එයින් කැමති එකක් select කරලා ඔයා identity card එක ගන්නවා නම් identity card එකේ ඉස්සරහ පැත්තේ photo එකකුයි, දෙවනියට identity card එකේ පිටිපස්සේ photo එකකුයි පැහැදිලිව upload කරන්න. ඒක upload කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න ඊළඟට තියෙන confirm your address identity කියලා. එතකොට එතන තියෙන ඔයාලට document type එක select කරන්න. එතනත් ඔයාලට පුළුවන් water bill එකක්, telephone bill එකක්, ඔයාලා කැමති bill එකක්, අර address එකට අදාළ bill එකක්, එයින් එක photo එකක් ගහලා මුලින්ම මෙතන select කරන අර bill type එක. ඊට පස්සේ ඔයාලගේ camera එක open වෙනවා, gallery open වෙනවා. කැමති එකකින් ඒ අදාළ document එකේ
පැහැදිලි ෆොටෝ එකක් අරගෙන අප්ලෝඩ් කළා මෙන්න මෙතන තියෙනවා සබ්මිට් කියලා. ඒ සබ්මිට් කියන එක දෙන්න ඊට පස්සේ ඔයාලගේ account එක පැය 24ක් ඇතුළත වෙරිෆිකේෂන් එක සක්සස් වෙනවා. ඊට පස්සේ තමයි ඔයාලට මේකේ ගනුදෙනු කරන්න පුළුවන් එන්නේ. ඒ කියන්නේ ඩිපොසිට් විත්ඩ්‍රෝ කරන්න පුළුවන් ඉන්නේ මේක වෙරිෆයි වුණාට පස්සේ තමයි. එතකන් මුකුත් කරන්න බෑ. හරි මම දැන් ඔයාලට කියලා දෙන්නම් කොහොමද හරියටම iTrust LD හරහා XM එකට ඩිපොසිට් එකක් කරගන්නේ කොහොමද කියලා. ඊට කලින් ඔයාලගේ XM account එකට log වෙන්න ඕනේ XM memberia එකෙන්. ඉතින් login link එක මම මේ වීඩියෝ එක පහළ description එකේ දාලා දිනවා. log වුණාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ඔයාලගේ ඊට තුන තියෙන උඩ ඊට තුන උඩ ටච් කරගන්න. ඊට පස්සේ මේ විදිහට ලිස්ට් එකක් එනවා. මේ ලිස්ට් එකේ මෙන්න මේ විදිහට මෝ කියලා දැනට පැත්තෙන් තියෙන අහලට ඊතරයක්. ඒ ඊතරේ ටච් කරන්න. ඊට පස්සේ තව ලිස්ට් එකක් එනවා. ඒකෙත් පහලටම ගියාට පස්සේ මෙතන local deposit කියන අන්තිමට තියෙනවා. එතනත් තියෙනවා පැත්තට ඊතරයක්. ඒ ඊතරේ ටච් කරාට පස්සේ subscribe to local deposit කියලා මෙන්න මේ වගේ icon එකක් එනවා. මෙන්න මේක ටච් කරගන්න. ටච් කරාට පස්සේ ඔයාලා page එකට අරගෙන යනවා. ඒකදී ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මෙතන enter local deposit ID කියලා තියෙනවා. අන්න එතනට මේ වීඩියෝ එකේ screen එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන් දැන් ID එකක් දිස්සනවා. ඒ ID එක මෙන්න මෙතන type කරන්න ඕන. ඒ ID එක එතන type කරලා මෙන්න මෙතන ටික් එක දාලා submit කරන්න ඕන. අනිවාර්යෙන් deposit එක කරන්න යන්න කලින් මේක කරලා ඉන්න ඕන. ඒක නිසා අනිවාර්යෙන් මේ screen එකේ දාලා තියෙන ID එක මෙතන හරියටම type කරන්න. මම මේ ID එක වීඩියෝ එක පහළ description එකේ දාලා තියෙනවා. හරියටම බලලා මෙතන type කරන්න. type කරලා ටික් එක දාලා submit කරන්න. හරි දැන් ඔයාලා හදාගත්ත ඔයාලගේ iTrust LD account එකට log වෙන්න. ඔයාලට මේකට link එකෙන් log වෙන්න බැරි නම් ඒ කියන්නේ කරදරයි වගේ නම් ඔයාලට පුළුවන් ඔයාලගේ screen එකට මේක app එකක් විදිහට දාගන්න. ඒ දාගන්න ක්‍රමය තමයි ඔයාලගේ browser එකට මෙන්න මේ විදිහට dot තුනක් තියෙනවා. මෙන්න මේ dot තුන වල touch කරන්න. ඊට පස්සේ මේ වගේ list එකක් එනවා. මෙතනදී ඔයාලා බලා ගන්න පුළුවන්. මෙතනදී තියෙනවා add to home screen කියලා icon එකක්. අන්න ඒක දීලා ඔයාලට පුළුවන් confirm කරලා ඔයාලට මේක app එකක් විදිහට ඔයාලගේ ෆෝන් එකේ ස්ක්‍රීන් එකට දාගන්න. හරි දැන් අපි මේකෙන් ඩිපොසිට් එකක් කරගමු. ඒක ඔයාලා මුලින්ම කරන්න ඕන මෙන්න මෙතන ඊට තුනක් තියෙනවා. ඒ ඊට තුනට ටච් එකක් දෙන්න. ටච් එකක් දුන්නට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ ලිස්ට් එකක්. මෙතන තියෙන දෙවෙනියට ඩිපොසිට් කියලා. අන්න ඒක ටච් එකක් දෙන්න. ඊට පස්සේ ඔයාලා page එක ලෝඩ් වෙනවා. මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. එතකොට මේ විදිහට ඔයාලා පහළට යන්න. මෙන්න පහළට ගියාට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් මෙන්න තියෙන XM icon එක. මෙන්න මේ XM icon එක ටච් කරගන්න. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ වගේ page එකකට තමයි අරගෙන යන්නේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඒකෙත් පහළට යන්න. ඔයාලා පහළ ගියම බලා ගන්න පුළුවන් ඩොලර් එකකට කොච්චර ගෙවන්න ඕනද කියලා. අද රේට් එක මේ රේට් එක දවසින් දවස වෙනස් වෙනවා. අද තියෙන එක නෙවෙයි තව ටික දවසකින් තියෙන්නේ. එතකොට මේ හැම අප්ඩේට් එකක්ම මෙතන පෙන්නනවා. ඒ වගේම මෙන්න විදිහට පහළට ආවට පස්සේ මෙතන bank transfer කියලා පෙන්නනවා. මේක රච් කරාට පස්සේ ඔයාලා ක්‍රිප්ටෝ වලින් මේක ඩිපොසිට් එක කරන්න පුළුවන්. ඩිපොසිට් කරන්න පුළුවන්. නැත්නම් bank එකකින් ඩිපොසිට් කරනවා. banking option එක select කරන්න පුළුවන්. මෙතන මේ ටික එක දාන්න විතරයි තියෙන්නේ. ඊට පස්සේ මෙන්න විදිහට පහළට ආවට පස්සේ මෙතන USD කියලා දිනවා. ඒකෙන් ඔයාලා ඩිපොසිට් කරන්නේ ඩොලර් වලින්ද LKR වලින්ද කියලා මෙතන ටයිප් කරන්න පුළුවන්. ටයිප් කරන්න කියන මෙතන select කරන්න පුළුවන්. ඊට පස්සේ ඒක select කරලා දැන් මෙතන මම USD කියලා දාගත්තා. මම මිනිමම් ඩිපොසිට් එක ඩොලර්ස් 15යි. එතකොට මම ඩොලර්ස් 15ක් ඩිපොසිට් කරනවා නම් මෙතන මම 15 කියලා සඳහන් කරගන්නවා. සඳහන් කරගෙන ඊට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් ඩොලර් 15 ඩිපොසිට් කරනවා නම් ඔයාලා ගෙවන්න ඕන රුපියල් ප්‍රමාණය මෙතන යටින් පෙන්නනවා 4800යි. මම මේ වීඩියෝ කරන දවස්වල එතකොට මේක බලනකොට මේක වෙනස් වෙලා තියෙන්න පුළුවන්. එතකොට මෙන්න මෙතන තියෙන your XM account ID එක ටයිප් කරන්න තැනක්. හරිද? ඒ කියන්නේ මෙන්න මෙතන ඔයාලා ඩිපොසිට් කරන්න හිතන් ඉන්නේ ඔයාලගේ XM account ID එක මෙතන ටයිප් කරන්න. ඒ ඔක්කොම ටයිප් කරාට පස්සේ මෙතන දිනවා මෙන්න මෙතන කොළපාරින් next කියලා icon එකක්. අන්නේ next කියන icon එක ලබා දෙන්න. ලබා දුන්නට පස්සේ ඔයාලා බලා ගන්නකොට මෙන්න මෙතන මේ විදිහට තියෙන bank account details ටික. ඒ කියන්නේ දැන් ඔයාලා 4700 ගෙවන්න ඕන මෙන්න මේ account number එකට. එතකොට මේ account number එක copy කරගෙන ඔයාලා මෙහෙමයි දැන් ඔයාලා මේක online නම් මේක deposit එක කරන්නේ. ඔයාලා දන්නේ වැඩි online deposit එක කරනකොට free mark එකක් දෙන්න දෙනවා. ඒ කියන්නේ සල්ලි දාන්න හේතුව මොකක්ද කියලා type කරන තැනක් එනවා. හරිද? අන්නේ තැනට අනිවාර්යෙන් ඔයාලගේ XM account ID එක type කරලා උන සල්ලි online transfer කරන්න. හරිද? ඒක අනිවාර්යයි. එතකොට ඒ සල්ලි ට්‍රාන්ස්ෆර් කරාට පස්සේ ඔයාලට හම්බ වෙනවනේ එතන PDF එකේ ඒ PDF එකේ ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න ඕන. හරිද? ඊට පස්සේ ස්ක්‍රීන්ෂොට් එක ගහගෙන මෙන්න මේ විදිහට පහළට ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන්. මෙන්න මෙතන තියෙනවා මෙන්න මේ ප්ලස් මාක් එකකුත් එක්ක ඔයාලා ගහගත්ත ස්ක්‍රීන්ෂොට් එකේ අප්ලෝඩ් කරන්න දන. හරිද? මෙතන ප්ලස් මාක් එක ටච් කරලා ඔයාලා ගැලරි ඕපන් කරනවා. ගැලරියෙන් ඒ ස්ක්‍රීන්ෂොට් එක මෙතනට අප්ලෝඩ් කරන්න. අප්ලෝඩ් කරලා මෙන්න මෙතන තියෙන I accept කියලා ටික් එක දාන්න දන. ඒ ටික් එක දාලා මෙතන next කියන එක දෙන්න. ඊට පස්සේ ඔයාලගේ ඩිපොසිට් එක අප්ලෝඩ් වෙනවා. ඊට පස්සේ පොඩි වෙලාවක් ඇතුළත ඔයාලගේ XM account එකට ඔයාලගේ මුදල අනිවාර්යෙන් ඩිපොසිට් කරනවා. හරි මම දැන් ඔයාලට කියලා දෙන්න යන්නේ ඔයාලගේ XM account එකේ තියෙන ඩොලර් කොහොමද ඔයාලගේ bank account එකට හරියටම withdrawal කරගන්නේ කියලා. ඒකත් අපි iTrust LD හරහාම තමයි කරන්නේ.
මුලින්ම ඔයාලගේ XMB account එකට member එකෙන් log වෙන්න. log වුණාට පස්සේ ඔයාලා withdrawal එක දානවා නම් මෙතන ඉරි තුනක් තියෙනවා. ඉරි තුනට touch කරගන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට පහළට ආවට පස්සේ මොකේ icon එකක් තියෙනවා. ඒ මොකේ icon එකට පැත්තෙන් දිනවා ඉතරක්. ඒකේ touch කරන්න. ආයි පහළට යන්න. ඒ ගියාට පස්සේ local deposit යටතේ ඔයාලා බලා ගන්න පුළුවන් මුලින්ම තියෙනවා transfer client IB කියලා. අන්න ඒක touch එකක් දෙන්න. ඒක touch එකක් දුන්නාට පස්සේ ඔයාලා අරගෙන යනවා තවත් page එකකට. මෙන්න මෙතනදී ඔයාලා කරන්න තියෙන්නේ මෙන්න මේ විදිහට මෙන්න මේ ID එක මෙතන select කරන්න තියෙනවා. අනිවාර්යෙන් select කරන්න මේ ID එක. select කරන්න නැත්නම් ඔයාලගේ type කරන්න මෙතන keyboard එකෙන්. එතකොට ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මෙතනදී ඔයාලා withdraw කරන්න ඊතාවන ඉන්න මුදල ඩොලර් වලින් ඩොලර් කීයක්ද කියලා මෙතන type කරන්න. type කරලා මෙන්න මෙතන tick දෙකක් දාන්න තියෙනවා. ඒ tick දෙක දාලා මෙතන request කියන එක touch කරන්න. request කියන එක touch කරාට පස්සේ withdrawal mail එකක් ඔයාගේ Gmail එකට එනවා. අපි ඒක ආවට පස්සේ අපි යමු එක බලන්න. අතරින් රික්වෙස්ට් එක දුන්නට පස්සේ සාමාන්‍යයෙන් විනාඩි 2ක් 3ක් හෝ විනාඩි 10ක් වගේ ඇතුළත ඔයාලට එනවා මෙන්න මේ වගේ මේල් එකක්. ඒ මේල් එක මෙන්න මේ විදිහට ඕපන් කරගන්න. මෙතනදී මගේ මේ මේල් එක මම hide කරලා තියෙන්නේ. එතකොට මෙන්න මේ මේල් එක ඕපන් කරගෙන මේ මේල් එකේ ස්ක්‍රීන්ෂොට් එකක් ඔයාලා ගහගන්න. මේ විදිහටම ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න. ඊට පස්සේ ඔයාලා withdrawal එක දාන්න. ඔයාලා iTrust ID එකට log වෙන්න. log වෙනා මෙතන ඉරි තුනට touch එකක් දෙන්න. ඊට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් මෙන්න තුන්වෙනියට තියෙනවා withdrawal කියලා. ඒකට touch එකක් දෙන්න. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ විදිහට පහළට එන්න. පහළට ආවට පස්සේ ඔයාලට XM icon එක බලා ගන්න පුළුවන්. ඒකට touch එකක් දෙන්න. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ විදිහට මෙතනදී පහළට එන්න. පහළට ආවට පස්සේ මෙතනදී ඔයාලගේ ඩොලර් රේට් එක කියන්නේ ඔයාලට ඩොලර් එකකට රුපියල් කොච්චරක් ගෙනවද කියලා මෙතන බලා ගන්න පුළුවන්. ඒ විදිහට මෙන්න මේ විදිහට තව පහළට ආවට පස්සේ මෙතනදී ඔයාලා select කරන්න bank transfer කියලා. මෙතනදී USD කියලා select කරන්න. ඊට පස්සේ මෙන්න මෙතනදී ඔයාලා ඩොලර් කොච්චර ප්‍රමාණයක් ඔයාලා withdraw කරනවද කියලා ඒ ප්‍රමාණය මෙතන සඳහන් කරන්න. ඊට පස්සේ මෙන්න මෙතනට ඔයාලගේ XM account ID එක type කරන්න. ඊට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් ඔයාලගේ ඩොලර් ප්‍රමාණයට රුපියල් කොච්චරක් ගෙනවද කියලා මේ වෙලාවේ මම මේ වීඩියෝ එක කරන වෙලාවේ. එතකොට ඊට පස්සේ මෙන්න මෙතන next කියලා තියෙනවා. ඒ next කියන icon එකට touch කරන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට අපර කොච්චර මුදලක් හම්බ වෙනවද කියලා අපේ ඩොලර් ප්‍රමාණයට මෙතන පෙන්නනවා. ඒ වගේ මෙන්න මේ විදිහට පහළට එන්න. පහළට ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ඔයාලා Gmail එකේ ස්ක්‍රීන්ෂොට් එකක් ගහගත්තනේ. ඒ ස්ක්‍රීන්ෂොට් එක මෙන්න මෙතනින් අප්ලෝඩ් කරන්න ඕන. අප්ලෝඩ් කරලා මෙන්න මෙතන තව පහළට ආවට පස්සේ ඔයාලා බලා ගන්න මෙන්න තියෙනවා ඔයාලගේ bank account එක. කියන්නේ අර සල්ලි ටික ඔයාලගේ මොන bank account එකකටද කියලා ඔයාලා මෙතනදී add account කියන තැනට touch කරලා ඔයාලගේ bank account එකේ details දීලා ඔයාලගේ account එක මෙතනට add කරගන්න. add කරගෙන පහළට ගියාට පස්සේ ඔයාලා tick එකක් දාන්න තියෙනවා. ඒ tick එක දාලා submit කරන්න තියෙන. ඊට පස්සේ අඩුම විනාඩි 5ක් 10ක් වගේ ඇතුළත ඔයාලගේ account එකට සල්ලි withdrawal වෙනවා. ඉතින් මේ විදිහට තමයි withdrawal එකක් දාගන්න. ඉතින් අදට මේ වීඩියෝ එකෙන් අපි සමු ගන්නවා. නැවත මේ වගේ වීඩියෝ එකකින් අපි හමු වෙමු.